ආසම වචනය ජීවිතේ සහ මොකද්ද ජීවිතය ඔයගොල්ලන්ගේ තහනම්ම වචනය කියන බලන්න ඊයේ ඉඳලා ක්‍රීඩා වාර්තාවලට එන්න පුළුවන් නම් කියන්න බලන්න. ශ්‍රී ලංකාව ලෝක කුසලානයෙන් ඉවතට ශානුක අරවින්දගේ සටහන 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි 8 දෙනාගේ වටේ දෙවැනි කොටස යටතේ ශ්‍රී ලංකාව නවසීලන්තය අතර ඊයේ කොළඹ ආර ක්‍රීඩාංගණයේ ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරඟයෙන් ලකුණු 61ක අවමන් සහගත පරාජයක් ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටේට සුසුකම් නොලබාම තරඟාවලියෙන් ඉවතට විසි වුණා. මැච් එකෙන් පස්සේ මැච් එක බලන්න ගිය අය කියපු කතා බලමු. මුත්තයියා මුරලිදරන් ඒ මහතුරු කිව්වා වගේම මේ ටීම් එක හදන්න බෑ. හයි එකක් ගන්න පුළුවන්ද කියලා බලන්නකෝ. වෙල්ඩන් කොල්ලෝ නියමයි. ජය වේවා. මගේ මතේ මේක බෑ කරන්න බෑ. අපි සල්ලිය විනාශ අපේ වෙලාව විනාශයි ඔක්කොම විනාශයි. පට්ට මැච් එක අපි දකමු සුපිරිම මැච් එක ආයෙලා කිවි කියන්න වචන නෑ. ජය වේවා නිරුණත් ජය වෙනවා ලංකාවට ජය වෙනවා දුසර. මගේ මතේ එක බෑ. ඊය ශ්‍රී ලංකා දැන් නිව්සීලන්ත උඩ. ඕකේ බොහොම ස්තුතියි හොඳටම කරා. ලංකාවේ ක්‍රිකට් ක්ලියරයි. සල්ලි හත් එකකට මිනිස්සු කී දෙනෙක් එනවද? අපි රුපියල් 8000කට ක්‍රිකට් දෙක ගත්තා. එක එකට බැට් එකක් ගහනවා එක්ක බැට් ගන්න කියන්නේ. ශ්‍රී ලංකා ටීම් එක ඇත්තටම හොඳයි හොඳටම කරා ගොඩක් සන්තෝසයි. ගත්ත ටිකට් එක සාධාරණයක් කරා. බොහොම ස්තුතියි. මේ අපේ අය වැඩක් නැහැ මන්නම් කියන්නේ ඇත්තටම ඕස්ට්‍රේලියාවේ එන්න තිබ්බ මෙතෙන්ට. පහුවේ මිනිස්සු. අද තනිකර බබාල ස්කූල් ටීම් එකක් මෙච්චර අවුල් විදියට ගහන්නේ. ඕස්ට්‍රේලියාව පහු ඉන්දියාවෙන් බැට් එකක් දෙන්න ලංකාවට. Come on නිව්සීලන්ත! අපේ එල්ල මැච් එකක් තියෙනවා. අපි ආරාධනා කරනවා ශ්‍රී ලංකා ටීම් එකට එන්න කියලා එල්ල මැච් එක. හයක් ගහන්න පුළුවන් උන් අපේ ගමේ නම් ඉන්නවා. ඔච්චර අවුල් වෙන්න දෙයක් නැහැ. අවුල ඕගොල්ලෝගේ. ඕගොල්ලෝ දිනනවා කියලා හිතාගෙන ග්‍රවුන්ඩ් එකට ගියේ ඇයි? දිනනවා කියලා දෙයක් නැහැ. මල්ලි ලෝකේ ක්‍රිකට් වල ඒගොල්ලන්ට දින්නත් කෑෂ්, පෙරදුනත් කෑෂ්. ඕගොල්ලොන්ට දින්නත් සල්ලි නැහැ, පෙරදුනත් සල්ලි නැහැ. සල්ලිත් ඕගොල්ලොන්ගේ 9000යි ටිකට් එක ඔය කිව්වේ වාහනේ තෙල් ටිකත් ඕගොල්ලොන්ගේ, බස් එකේ ටිකට් එකත් ඕගොල්ලොන්ගේ, කඩල කොට්ටත් ඕගොල්ලන්ගේ, බනිස් ටිකත් ඕගොල්ලන්ගේ. ඒ ඕගොල්ලොන්ට